සමහර සිදුවීම් තියෙනවා අපිට ජීවිත කාලෙම අමතක කරන්න බැරි. තව සමහර සිදුවීම් තියෙනවා කොයිතරම් අමතක කරන්න බැරි වුණත් බලෙන් හරි අමතක කරන්න ඕන සිදුවීම්. අද සිදුවීම අන්න ඒ වගේ සිදුවීමක්. හැමදාම වැරදිලාවත් මතක් කරන්න හොඳ නැති සිදුවීමක්. එන්න අපි අදත් යමු පාළුවඩවිය ඉස්සරහට. අද කතාව පටන් ගන්න තැනට. රංග කියලා කියන්නේ වයස අවුරුදු 12ක පිරිමි ළමෙක්. රංග ඉස්කෝල නිවාඩුවට කූඹියන්ගොඩ තියෙන ලොකු අම්මලාගේ ගෙදර ගිහින් තියෙනවා. මේ 2010 අවුරුද්ද. මාතලේ රෝහලත් රංගගේ ලොකු අම්මගේ ගෙදරත් අතර ලොකු දුරක් තිබිලා නැහැ. ඉස්පිරිතාලේ සාතු සේවිකාවක් වුණ රංගගේ ලොකු අම්මා හැමදාම වැඩට ගියාවෙත් පයින් කියනවා. ලොකු අම්මගේ ගෙදර හිටියේ රංගගේ අත්තම්මයි, ලොකු අම්මගේ පුතා දේවින්දයි සහ ලොකු අම්මයි විතරයි. ලොකු තාත්තා රැකියාව කළේ පිටරට. දවසක් ලොකු අම්මට දවල්ට ගෙනියන්න කෑම හදාගන්න පරක්කු වෙනවා. රෝහල පේන දුර නිසා ඇය අත්තම්මට කියනවා දවල්ට කෑම එකක් රංග අතේ එවන්න කියලා. මොකද ඇයගේ පුතා ඒ දවස්වල උසස් පෙළ විභාගය සඳහා නිවසින් උදේම පිටත් වෙනවා. හරියටම දවල් 12ට කිට්ටු කරලා රංග කෑම පාර්සලේ අරගෙන රෝහල දිහාවට යනවා. කූඹියන්ගොඩ පාරේ ඉඳන් රෝහල පැත්තට යනකොට රෝහලේ සොහොන් පිට්ටනිය පහු කරගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් මහා දවාල නිසා රංග ඒ ගැන වැඩිය හිතන්න නැතුව ඇති. ඔහු කිසිම ආබාධයක් නැතුව ලොකු අම්මට බත් පාර්සලේ දීලා නැවත එනවා. රෝහලේ ඉඳන් පාර පැත්තට ටිකක් උස කන්දක්ලු නගින්න තියෙන්නේ. ඉතින් පොඩි පිරිමි ළමයි ඉතින් දන්නවනේ කෝලම් කරනේ පාරේ යන්නේ. රංග දැන් මේ කන්ද නගින්නේ පිටිපස්සටලු. ඒ කියන්නේ පහළ තියෙන රෝහල දිහා බලාගෙන පස්සෙන් පස්සට තමයි කන්ද නගින්නේ. එක පාරටම රංග කාගේ හරි ඇඟේ හැප්පුණලු. රංග ඉක්මනටම හැරිලා බැලුවලු. සෝරි කියන්න. උස මහත වෙද මහත්තයෙක් වගේ කෙනෙක් දැන් එතන හිටගෙන ඉන්නවා. අනේ සෝරි සීයේ කියලා රංග කිව්වට මේ මිනිස්සයා ඇහි පියවත් ගහලා නැහැ. බලන් ඉන්නවලු. පාරේ හරි මැද. මේ සොහොන් පිට්ටනිය ළඟලු. රංග ඊට පස්සේ අයින් වෙලා උඩට ඇවිත් හිතට අමුත්තක් දැනුන නිසා නැවත හැරිලා බැලුවලු අර මිනිස්සයා දිහා. ඒ වෙලාවේ රංග කියන විදිහට ඒ මිනිහාගේ පිටිපස්සේ ඇඟේ ඇඳුම් තිබිලා නැහැ. කුහරේ වගේ ඇඟ විතරයිලු. පොඩ්ඩක් හිතන්න මේ වගේ වෙලාවට පොඩි ළමෙක් කොයිතරම් බය වෙන්නේ නැද්ද? බය වුණ පාරට රංගට දුවා ගන්න බැරිලු. කන්දේ ලිස්සනවා වගේ දැනෙනවලු. බිම අල්ල තමා රංග කොහොම හරි කන්ද නැගගෙන ගෙදරට දුවගෙන ඇවිල්ලා තියෙන්නේ. ගෙට දුවලා අත්තම්මේ කියලා කෑ ගහලා තියෙනවා. මේ සිද්ධිය කියන්න. අත්තම්මා ආවහම මේ කතාව කියන්න යනකොට රංගට පේනවලු අර මිනිහා ඈත ඉඳන් රංග දිහා බලන් ඉන්නවා. රංග කෑ ගහලා අඬලා එදාම හවස් වෙනකොට ගෙදරින් ගෙන්නගෙන ගෙදර ඇවිත් තියෙනවා. නැවත අවුරුදු කිහිපයක් යනතුරුම රංග කූඹියන්ගොඩ ගිහින් නැහැ. රංග කියන විදිහට ඔය රෝහල සහ සොහොන් පිට්ටනිය අසල 80 ගණන් වල මරලා දාපු සිංහල වෙද මහත්තයෙක්ගේ ආත්මයක්ලු ඒක. රංග ගෙදරට ඇවිල්ලත් මාසයක් විතර යනකම් ඔහුට නිදා ගන්න ලැබිලා නැහැ. ඒ මූණ මැවි පෙනිලා තියෙනවා. රංග කියනවා ඒ ප්‍රදේශය අద్භූත බව. ඒ බව සනාථ කිරීමට අපිට තවත් බොහෝ සිද්ධි වාර්තා වෙලා තියෙනවා. ඉඩ ලැබුණ හැම මොහොතකම අපි ඔබට ඒ සියල්ල රැගෙන එන්නම්. පාළු අඩවිය channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම
හොඳින් මතක තියාගන්න. තනියෙන් ආවෙලාවේ පාළු අඩවිවල යන්න එපා. මොකද ඒවවල ඉන්න උදවිය අපි ගැන හරි විමසිලිමත්. අලුත් කතාවක් අරගෙන ආයෙනකම් පරිස්සමෙන්.